සම්මා සම්බුදුන් වහන්සේ පිරිනියම් පාවදාල මල්ලව රත්තරන් උපවස් සම්මියනි සරුවඤ්ඤ ධාතුන් වහන්සේ තැන්පත් කර චෛත්‍ය අපි අද තැන්පත් වෙලා සූදානම් වෙන්නේ සම්මා සම්බුදුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදාය සියලු දාන වහන්සේට සඳහා බුදුහාමුදුරන් වහන්සේ මේ කුසිනාරානුවට වැඩම කරන්නට පෙර එදා විශාලා මහා නුවර බේරුව කියන ගමේ අන්තිම වස්වාදය කළා කුසිනාරානුවර පිරිනියම් පානවා කියලා තීරණය කරගෙන ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ආනන්ද මහා මාතෘකාවක් ඇතුළතදී කුසිනාරානුවර පිරිනියම් පෑම සඳහා තීරණය කරගත්තා. ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වුණා පින්නත් මේ නගරේ ඉතා කුඩා නගරයක්. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන සොළොස් ජනපද, කෝසල ජනපදය, මගධ දේශය, බණාරය, විශාලා මහා නුවර මේ කියන විශාල ජනපද තියෙන්නේ. මේ වගේ කුඩා නගරයක පිරිනියම් පෑම සඳහා තීරණය කරගත්තේ මාත්මකාව. එවිට දේශනා කරන ආනන්ද එසේ පවතන්නේ පා මේ නගරයක් එසේ මෙසේ නගරයක් නෙමෙයි. මා බෝධිසත්ව කාලේ කුසාවත්ගේ රාජධානියේ මහා සුදස්සන නමින් ශක්‍රිත රජ කෙනෙක් වෙලා මුළු දඹදිවටම රජ කරෑ කියලා ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා පින්නත්. ඊගාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මහා සුදස්සන නමින් සූත්‍රයක් මේ කුසිනාරානුවර දේශනා කර වදාලා. මෙන්න මේ වැදගත් කාරණේ හේතු කොටගෙන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කුසිනාරානුවර පිරිනියම් පානවා කියලා තීරණය කරගෙන තුන් මාසයක් මුළුල්ලේ ගම් නියව් දනව් සැකසරමින් ධර්ම දේශනා කරමින් පාගමනින් වැඩම කළා. පාවානුවර විවේක සුවයෙන් වැඩ සිටින අර චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා බොහෝම අමාරුවට පත් වෙලා ලෝහිත පක්ඛන්දිකා කියන දේ අතීතාරේ වැඩි වෙලා ධ්‍යාන බලය යටපත් කරගෙන ධර්ම දේශනා කරනවා. එදා බුදු වෙන අවස්ථාවේ සුජාතා දේවිය පූජා කරපු කිරිපුඩු දානේ මේ අවසාන අවස්ථාවේ පූජා කරපු මේ දානේ එකම පිනයි කියලා චුන්ද කර්මාර පුත්‍රයිට සන්තෝෂ කළා. ධර්ම දේශනා කළා. ඒ වැඩම කරන අතර මාර්ග තමයි කුකුත්තා නදිය.
ඔය කුකුත්තානදී අතපඩ පින්නන්නේ අඹ වුණා පීඨා තිබුණා. අඹ වුණේ විවේක සුවයෙන් වැඩ සිටින අවස්ථාවේ පැන්ති බහක් ඇති වෙලා ආනන්ද හාමුදුරුවෝ අමතලා දේශනා කරන පැන්ති බහයි ආනන්ද පැන්ගෙන මේ දෙන්න. ආනන්ද හාමුදුරුවෝ කුකුත්තානදී වඩින කරත්ත 500ක් වෙනදාම ගිහිල්ලා වතුර බොර වෙලා ගෙනීම සඳහායි තුන්නේ ස්පාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ආනන්ද පැන්ගෙන ආවද නැත බුදුරජාණන් වහන්සේ. ආනන්ද පැන්ති බහයි පැන්ගෙන දෙන්න. නැවත වටිනා කුකුත්තානදී දෙවෙනි අවස්ථාවේ අර විදියයි අපිරිසිදුයි. තුන්වෙනි අවස්ථාවේ ඉවතිය නොහැකි ග්‍රීස්ම කාලයේ අධික පිපාසය. නැවත ආනන්ද හරවතලා දේශනා කරන පැන්ති බහයි ආනන්ද පැන්ති බහයි ආනන්ද පැන්ති බහයි ආනන්ද කොහෙන් හරිගෙන මේ දෙන්න. තුන්වෙනි අවස්ථාවේ තමයි පින්නාති කුකුත්තානදී වඩින විට නිර්වාණ කැටිට හැරෙන තිබිලා බුදුආත්මගේ පාත්‍රය දාලා පෑන් වෙනල්ල වැළඳීම සඳහා පූජා කරා. කුකුත්තානදී පෑන් වළඳලා ස්නානී කළා බොහොම අමාරුවෙන් නැවත මේ කුසිනාරානුවර බලා පාගමනින් වැඩම කළා. ඔය මල්ලව රත්දරුවන් උපවර්තන සල්වන ළඟින් ගලා බදින්නා වූ හිරණ්‍යවතී කියන නදියෙන් තරණය කළා. මේ මල්ලව රත්දරුවන් උපවර්තන සල්ුවේ නහරා මාතා පුවර කියන ඊතාන්ට වැඩම කළා. විවේක සුවයෙන් වැඩ සිටලා ලෝහිත පක්ඛන්දිකා කියන ලේ අතිසාරය එතෙන්දි පිට කරා. කාටත් වෙන්නේ උදර බුදු උනත් බුද්ධ ශරීරයට අසනීප වෙනවා වේදනාව දැනෙනවා කියලා ධර්ම දේශනා කළා. අන්තිමට පෑන් වළඳලා මල්ලව රත්දරුවන්ගේ ආරාධනා පරිදි පින්නත් මේ සල්ුවේට වැඩම කළා. සල්ගත් දෙකක් අතර සැතපීලා පිරිනියම් පා වදාලා. පිරිනියම් පා පිටානේ වෙන මිත්‍රානික පීඨාතින අපි ඒ ගැන විස්තර කරනවා පසුව. එහෙනම් කවුරුත් එක සාදු කියලා නමස්කාරය කියන පන්සල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkhapadam samadhiyami Ajinādāna veramani sikkhapadam samadhiyami Hāmetu niccākārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Surāniraya majjapamādakkhāna veramani sikkhapadam samadhiyami මේ තමයි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ
තැන්පත් කරපු චෛත්‍යය. මේ රාජ්‍ය කරපු මල්ලව රජදරුවෝ මකුට බන්ධන කියන ස්ථානය ආදාහනය කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරය ද්‍රෝණ වමුණ පළාත් අතරාත් බෙදා දෙන මේ රාජ්‍ය කරපු මල්ලව රජදරුවෝ තමයි පහත් හයක් බුද්ධ වර්ග තැන්පත් කළ චෛත්‍ය නිර්මාණය කළා තියෙන්නේ. ඊගාවට දෙකක් තුනක් සල්වස අශෝක රජතුමා කාලේ විශාල බෞද්ධ රාජ්‍යයක් පැමිණ ජම්බුද්දීපෙට නැවත මේ සර්වඥ දානවාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළා 11 12 සතු වසර මූගොල්ලෝ මුස්ලිම් වරු කඩලා දාලා අද 12 ඇතුළට වෙන්නේ ඉතුරුලා තියෙන අපිට යන්න වෙන්නේ පිටින් තමයි වැඳ බෙදා ගන්න වෙන්නේ ඊගාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවලා මේ සර්වඥ දානවාස චෛත්‍යයට චෛත්‍ය ළඟ එහා පැත්තට වෙන්න තියෙන පිටිපස්සට වෙන්න පල්ලෙහාට මල්ලව රත්දරුවන් උපවර්තන සංවේදී සල්ගත් එකක් අතර තමයි සැතපීලා පිරිනියම් පාවදාලා සල්ගත් එක වෙනුවට චෛත්‍ය නිර්මාණය කළ දින අපි වගේ වන්දනා පිළිතර මැද මදා ගැනීම සඳහා තොටේ චෛත්‍ය නිර්මාණය කළ තියෙන්නේ පහත් ආයත යුද්ධ වර්ග මල්ලව රත්දරුවන් මහා පරිනිර්වාණ චෛත්‍යය ඊගාට අශෝක රජතුමා කාලේ දෙක තුනක් සතුවර්ග ප්‍රතිසංස්කරණය කළ පස්වෙනි සතුවර්ග මහා රජතුමා කාලේ ගඩොල් වලින් ප්‍රතිසංස්කරණය කළා ආයේ 11 සතුවර්ග වුගොල්ලෝ කඩලා දාලා අවුරුදු පැත්තට විනාශ වෙලා විදුර වෙච්ච ප්‍රමාණය පිටිපත් පාලනය වෙන්නේ මහා පරිනිර්වාණ චෛත්‍යය බුදුහාමුදුරුවෝ මාත කුසිනාරාමයට වැඩම කළා ප්‍රථමයෙන් අසනීප වෙලා විවේක සුවයෙන් වැඩ සිටින තමයි මාතාපුර විහාරය. මෙතෙන්දි තමයි අර ලෝහිත පස්කන්ධිකාන්තලේ අතිසාරේ පිටකඩ. මේ ඉස්සන් අන්තිමට වැළපිරි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට මේ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කරලා තියෙනවා 10 වෙනි සතවර්ෂයේ බුදු පිළිමයක්. භූමි ස්පර්ශ මුද්‍රාව යුක්තයි. භූමි ස්පර්ශ කියන පොළවටම තියෙනවා. බුද්ධ ගෑ බුදු පිළිමට සමාන නමුත් බලන්න අසනීප වෙච්ච ආකාරය පෙරළු කරා. යට සිංහිය දෙන්නෙක් ඉන්නවා. හොඳට බලන්න සිංහිය දෙන්නෙක් ඉන්න දෙපැත්ත පපුවට තියාගෙන. අනේ බුදුහාම අසනීප වුණානේ කියන පෙරළු කරා. ඒ ඉස්සරහා පැත්තේ තියෙන ධර්මශාලාවක් සහ වික්ෂුනාථවල බණ භාවනා කරන කුටි මෙතන කියන මාතා පුවර විහාරය කියලා. බුදු පුවර කියලා කියනවා. එහෙම නැත්නම් විවේක සුවේ වැඩ සිටින මතක කියලා. සිය සහවත් ධාතු 149ක් වහන්සේලා වැඩම කර තිදිනක් පුරා පවත්වන ලද මහා කුසල් වඩන මහා ආනිසංස පූජාව සියසින් දැක බලා ගැනීමට සදහවත් බෞද්ධ පිරිසට ආරාධනා